සාමාන්‍ය සමයේ 15 වන ඉරිදින පළමු ජනවන්දනා වසරේ ධර්ම දේශනාව 2026 ජූලි මාස 12 වන දින. ක්‍රිස්තුස් වහන්සේ දේව වචනයේ වපුරන්නා වේ. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද සුදෝ සභා මාතාව සාමාන්‍ය සමයේ 15 වන ඉරිදින සමරයි. සමිදානන් වහන්සේගේ වචනය නැමැති බීජය වැපරීමට ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට පැමිණි බවත්, උන්වහන්සේ වපුරපු බීජවල ඵල අද අපි භුක්ති විඳින බවත් අද ජනවන්දනාවෙන් අප සැමට මතක් කර දෙයි. අහසින් වැටෙන හිම සහ වැසි පොළව සරුසාර කර ඵල දරන්නට සලස්වන වාසේම දෙවි සමිදානන් වහන්සේගේ මුවෙන් නික්මෙන වචන එහි අරමුණ ඉටු නොකර නැවත උන්වහන්සේ වෙත නොයන බව යෙසායා දිවසවරයාගේ පොතෙන්ගත් පළමු කියවීමෙන් අපට පවසයි. අද පිළිතුරු ගීයට ගෙන ඇති ගීතාවලියේ 64 වන ගීතය දෙවි සමිදානන් වහන්සේගේ දේව ආරක්ෂාව සහ පොළොව තලයත් මිනිස් ජීවිතත් සරුසාර කරන්නට උන්වහන්සේ අහසින් වස්සවන ආශිර්වාදයන්ට ස්තුතිය පුද කරමින් උන්වහන්සේට කරන යාඥාවකි. සුදෝ පාවුලතුමන් රෝමවරුන් හට යැවූ ලිපියෙන්ගත් දෙවන දේව ප්‍රකාශනයෙන් බලාපොරොත්තු වේ පණිවිඩය ස්මතු කර පෙන්වයි. මෙම දුක්ඛිත ලෝකය අපි මින් මත්තට බලාපොරොත්තු වන ලෝකයට සමාන කළ නොහැකි බවත්, එම මතු පැමිණෙන ජීවිතය පරිහානියේ වහල් බවින් මිදී නිදහස් ජීවිතයක් බවත්, එම ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ දරුවන් මෙන් එකම නිදහස හා මහිමය භුක්ති විඳීමට හැකිවන බවත් සුදෝ පාවුලතුමන් තවදුරටත් අප සැමට පැහැදිලි කර දෙයි. අද මතෙව් සුභාරංචියෙන් ජේසුස් සමිදානන් වහන්සේ වපුරන්නාගේ උපමාව විස්තර කරන ආකාරය අපට අසන්නට ලැබේ. එය යෙසායා දිවසවරයාගේ අනාවැකිය ඉටුවීමක්සේ පෙනේ. ඔබ අසාත් තේරුම් නොගන්නහුය. දැක දැකත් ඔබට නොපෙනුණු ඇත. වපුරන ලද බීජ දෙවි සමිදානන් වහන්සේගේ වචනය වන අතර විවිධ පස් වර්ග අපගේ හදවත්වල තත්වය නියෝජනය කරයි. දේව වචනය අසා එය වටහා නොගනී නම් නපුරා පැමිණ ඔහුගේ හදවතේ වපුරන ලද යහපත් දේ ඉක්මනින් රැගෙන යයි. මුල් නොමැතිව ඉක්මනින් පරව ගිය පාෂාණ භූමියේ බීජ දේව වචනය ප්‍රීතියෙන් පිළිගත් නමුත් එය තුළ රැඳෙන්නට ආත්ම ශක්තියක් නොමැති හදවත් නියෝජනය කරයි. මහමග වැටෙන බීජ යනුවෙන් අදහස් කරන්නේ අවබෝධයකින් තොරව
දේව වචනය පිළිගත් හදවත්ය. පරීක්ෂාවන් සහ පීඩාවන් හමුවේ එවැනි අයගේ ඇදහිල්ල බිඳ වැටේ. කටු අතර වැටුණු බීජ යනුවෙන් අදහස් කරන්නේ දේව වචනය ඇසූ නමුත් ලෞකික කරදරවලින් සහ ධනය පසුපස හඹා යාමෙන් යටපත් වී සිටින හදවත්ය. සරුසාර පස යනුවෙන් අදහස් කරන්නේ දේව වචනයට සවන් දෙමින් එය ගැඹුරින් අවබෝධ කරගනිමින් ඒ තුළින් ජීවිතයේ බහුලව පලදරන හදවත්ය. ඉතින් අපි කුමන ආකාරයේ පසක් වෙමුද යන්න මෙනෙහි කර බලමු. මෙනෙහි කිරීම. 14 වන ලියෝ සුදුතුම් පියාණන්ගේ මෙනෙහි කිරීමෙන් බිඳක්. ආදරයද අහිමිවීමකි. තිබීම සහ හිමි කර ගැනීම ගැන උමතු වූ ලෝකයක අහිමිවීම දුර්වලකමක් ලෙස පෙනේ. අපටද මෙය තේරුම් ගැනීමට අපහසු වේ. සැබෑ ප්‍රේමය පලදරන්නේ ස්වයන් දීමෙන් පමණි. අනෙක් කෙනාට ඉඩ දීමට අපිට දේවල් අහිමි කර ගැනීම, මිතුරෙකුට සවන් දීමට අපගෙන් සුළු කාලයක් අහිමි කර ගැනීම, දුෂ්කර අවස්ථාවන්හිදී කැපකිරීමක් තුළින් අපගේ දෙයක් බෙදා ගැනීම වැනි පරාර්ථකාමී ජීවිතයකට අපි කැමති වූ විට එතන සැබෑ ප්‍රේමය හටගනී. ක්‍රිස්තියානි කුරුසය වැළඳගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළාක් මෙන් අපගේ ජීවිත උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ සැබෑ ප්‍රේමය වෙනුවෙන් පුද කරන්නට ක්‍රිස්තියානි අපව කැඳවනු ලැබේ. එවිට අපට ජීවිතය ලැබෙනු ඇත. අපි ආත්මාර්ථකාමී ගතිගුණ ඉවතලා පරාර්ථකාමී ජීවිතයක් ගත කරන්නේ නම් අපගේ බැඳීම් තුළින් නව ජීවිතයක් බිහි කිරීමට අපට හැකිවනු ඇත. ප්‍රේමය ප්‍රකාශ වන්නේ අපගේ පරාර්ථකාමී ක්‍රියාවන් හරහාය. එය ඉතා සුළු ක්‍රියාවකින් වුවද පටන් ගැනීමට හැකිවෙයි. පිපාසයෙන් සිටින කෙනෙකුට වතුර වීදුරුවක් පිරිනැමීම වැනි කුඩා දෛනික ජීවිතයේ ක්‍රියාවන් තුළින් ප්‍රේමය ප්‍රකාශ කළ හැකිවේ. ජේසුස් සමිදානන් වහන්සේගේ නාමයෙන් පැමිණෙන අයව පිළිගැනීමෙන් අපි උන්වහන්සේ සහ උන්වහන්සේව එවා වදාළ ස්වර්ගීය පියාණන් වහන්සේව පිළිගනිමු. ඇත්ත වශයෙන්ම ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමයට සෑම විටම අපගේ සහෝදර සහෝදරියන් පිළිගැනීම, ඔවුන් හට සහෝදර ප්‍රේමය දැක්වීම ඇතුළත් වේ. අපි යාඥා කරමු. මිනිස් ජීවිතයට ගරු කරමින් මිනිස් ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස පිළිගනිමින් ජීවිතයේ සෑම අදියරකදීම මිනිස් ජීවිතයේ ගෞරවය ආරක්ෂා කරන්නට, ජීවිතයේ වටිනාකම රැකගන්නට අවශ්‍ය මඟ පෙන්වීම අප සියලු දෙනාට ලැබෙන පිණිස දෙවී මහෝත්තමයන් වහන්සේට අපි යාඥා කරමු. ජීවිතයේ ස්වාමියාණෙනි,
ඔබ වහන්සේ අපව ප්‍රේමයෙන් නිර්මාණය කර එම ජීවිතයේ පූර්ණත්වය කරා ගමන් කරන්නට අප සැම කැඳවන සේක. සෑම පුද්ගලයෙක්ම ඔහුගේ හෝ ඇයගේ පැවැත්මේ මූලාරම්භයේ සිට පෘථිවියේ ගමනේ අවසානය දක්වාම ඔබ වහන්සේගේ සමානකම විහිදා පාමින් ජීවත් වන්නට යොමු කරවුව මැනව. අද ලෝකය තුළ මිනිස් ජීවිතයේ අද්විතීය වටිනාකම මනාව තේරුම්ගෙන එය ආරක්ෂා කරන්නටත් එයට නිසි ගරුත්වය දෙන්නටත් අවශ්‍ය මඟ පෙන්වීම අප සැමට ලබා දුන මැනව. ජීවිතය නැමැති මහඟු තිළිණය කොන්දේසි විරහිතව පිළිගැනීමටත් ජීවිතයේ සෑම අවස්ථාවකම ජීවිතයට වටිනාකමක් දෙමින් ජීවත් වන්නටත් එම අමිල වූ ජීවිතය ආරක්ෂා කිරීමටත් අප සැමට මඟ පෙන්නුව මැනව. ස්වාමිනී, අපි උදාසීනත්වයට හෝ ඉවත දැමීමේ සංස්කෘතියට වැටෙන විටත් අන් අය තුළ අමිල වූ මිනිසෙකු දැකීමට අපොහොසත් වන විට අපට සමාව දුන මැනව. අපගේ ජීවිතයේ සෑම අවස්ථාවකම ජීවිතය තෝරා ගන්නට හැකිවන පරිදි අපට නව හදවතක් දානය කළ මැනව. එමෙන්ම එම ජීවිතය ආරක්ෂා කිරීමට ත්‍යාගශීලී දෑත් අපට දානය කළ මැනව. දයාබර සමිදානන් වහන්ස, ඔබ වහන්සේගේ සුදු සභාව සුභාරංචියේ ජීවමාන සාක්ෂිකරුවෙකු බවට පත් කළ මැනව. සුදු සභාව සෑම විටම ජීවිතයේ ගෞරවය රැකගන්නා නිදහස් විවෘත නිවහනක් බවට පත් කළ මැනව. ජේසු සමිදානන් වහන්ස, ඔබ වහන්සේ ජීවිතයට ප්‍රේම කළ ආකාරයටම අපි අපගේ ජීවිතවලට ප්‍රේම කරන්නට අපව යොමු කළ මැනව. අපගේ ජීවිතයේ යහපත් ආකල්ප මගින්, යහපත් ක්‍රියාවන් මගින්, පිරිසිදු වූ සිතුවිලි මගින් ජීවිතයේ වටිනාකම ප්‍රකාශ කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම අප සැමට බහුලව දානය කළ මැනව. ආමෙන්.